welcome back to my YouTube channel. එනවද මාත් එක්ක කොරියන් මීල් එකක් එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් ගොඩාක් අය ආසයින මේ කොරියාවේ කෑම වලට මගෙන් ගොඩක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි මේක. ඉතින් අපි ඇත්තටම කොරියාවට ඇවිල්ලා කාලා බලමු කොහොමද මේ කොරියාවේ කෑම වල රස කොහොමද අපිට සෙට් වෙනවද කියලා. එන්නකෝ ඉතින් යන්න. ඔන්න ඉතින් අපි දෙන්න ආවා මේ බලන්නකෝ මෙයාලා බිම ඉඳගෙන තමයි කෑම කන්නේ. ටේබල් එකක් තියලා බිම ඉඳගෙන තමයි එයාලගේ කෑම එක එන්ජොයි කරන්නේ. ඉතින් එන්නකෝ. මෙතන වෙනම පාඩමක් තියෙන. දැන් කෑම එක එන්න කලින් එයා කියලා දෙනවා මට කොහොමද කන්න ඕනි කියලා මේ ස්ටික්ස් වලින්. මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් මං ඉතින් බොරුවට අහගෙන හිටියා. එයා මෙහෙම කරන්න කියලා try කරන විදිය මට කියලා දෙනවා. මේ කොහොමද ස්ටික් එකක් අරගෙන කෑම කන්නේ කොහොමද ගන්නේ කියලා අර වටේ ඉන්න මිනිස්සු බලාගෙනත් හිටියා. මේ අර එක ඒවා මෙහෙම කන්නේ කියලා කියලා දෙනවා. මට තේරෙන්නෙත් නැහැ. ඉතින් අර එහා පැත්තේ ඉන්න අංකල් බලා ඉන්නවා. ඔන්න ඉතින් දැන් අපේ කෑම එක ආවා. මේකට කියන්නේ හෙජන්කුක් කියලා. මේක ඌරු මස් වලින් හදපු කෑම එකක්. බත් එකකුත් හම්බෙනවා. ඌරු මස් වලින් හදපු ගොඩාක් ගුණයිලු මේක. සුප් එකක් වගේ තමයි තියෙන්නේ. රයිස් එකකුත් තියෙනවා ඒත් එක්කම. හෙජන්කුක් කියලා තමයි මේකට කියන්නේ. ඌරුමස් තම්බලා ඒකෙන් සුප් එකක් වගේ තමයි මේක. නිකක් සැරටත් තියෙනවා. ස්පයිසි ගතියකුත් තියෙනවා. කන්න පුළුවන්. ඒකෙන් රස හොඳයි. කූරු දෙක පැත්තකට දාලා හැද්දෙන් කමු අපි. මට මේ අර මස් එක කඩලා දුන්නා. ලොකු කටු තියෙන මස් තමයි තියෙන්නේ. ඒතර කට්ටෙන් අයින් කරලා මේ කන්නයි තියෙන්නේ. අයියා නම් ඉතින් හරිම ටෙක්නික් එකට එයා අර කොරියාවේ අය කන විදියටම එයා හරි විදිහට කනවා. මං ඉතින් අර එක අත්තිනුත් තරම් කනවා පිස්සෙක් වගේ අයියෝ. අර බලන් ඉන්න මිනිස්සු අනිවාර්යෙන් දන්නවා මම දන්නේ නැහැ කියලා කන්න. මං අරකින් දාලා මේ රසය ඒක සුප් එකක් වගේ තියෙන බත් එකත් එක්ක දාලා කන්න තියෙන්නේ. බලමු. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඔයාලා ආසද කොරියාවට? ඔයාලා කොරියාවේ කෑම වලට ආසයිද? දැන් ලංකාවෙත් තියෙන ගොඩක් තැන්වල කොරියාවේ කෑම වර්ග නේද? ඉතින් ඔයාලා ආසයිද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. මෙන්න මෙහෙම තමයි ඉතින් අපි කෑම එක තිබුණේ. ලස්සනයි. ඇත්තටම කන්න හිතන පෙනුමක් තමයි තියෙන්නේ. දැක්කම කන්න හිතෙනවා. ඔයාලා කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ඔයාලා කොරියන් ෆුඩ් ලවර්ස්ලා ඉන්නවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මොනවද ඔයාලා කන්න ආස? කොරියාවේ රස කෑම වර්ග මොනවද තියෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් try කරලා බලන්න. මම නම් එහෙම ඇත්තටම දන්නේ නැහැ. ඔයාලා කියන්න. එතකොට අපිට try කරලා බලන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මට ඇති වෙලා තියෙන්නේ. මං කාලා ඉවරයි. මට ඇති වුණා කෑම එක. අර අයියා මේ අර තියෙන ග්‍රේවි එකට මේ බත් එක දාලා එහෙම කනවා. මේ තියෙන කොළ වර්ගේ ගොඩාක් ගුණයිලු. මට නම් හරියන්නේ නැහැ. මම ලංකාවේ හිටියත් ඔය කොළ ಜಾති කන්න එච්චර ආස නැහැ. ඒ ඉතින් දාගෙන කනවා. ඒ කොළ එක අමුතු රසයි. මේ මයිත්‍රු කරා කාලා මට ඇති වුණා. ඉතින් එදා වැස්ස දවසක තමයි අපි දෙන්න කෑම කන්න ගියේ. ඉතින් උණුවෙන් බිම ඉඳගෙන රස්නෙට සැරට කන්නයි තියෙන්නේ.
ඔන්න දැන් අපි කෑම කාලා ඉවරයි. දැන් අපි යන්නයි යන්නේ. මෙතන ඉන්න අංකල් මේ කැෂියර් එකේ ඉන්නේ අංකල් රසයි සැරයි කියන දන්නවා. එයා රසයිද සැරයිද කියලා අහනවා සිංහලෙන්. ඔන්න ඉතින් හෙජන් කුක් එකත් කාලා අපි කොෆි එකකුත් බීලා යන්නයි හදන්නේ. ඔන්න ඉතින් අපි එළියට ආපු ගමන් අපිට යාළුවෙකුත් හම්බුණා. බලන්නකො කවුද කියලා. කොෆි එක ටික තිත්තයි. අපි දැන් කාර් පාක් එකට යන්න හදන්නේ. මෙතන ලස්සන ගඟක් තියෙනවා. එහා පැත්තේ මම ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම පෙන්නුවේ ගඟක් තියෙනවා. මේ එතන ලස්සනයි. මෙන්න මෙයා තමයි අපිට හම්බෙච්ච යාළුවා. මේ බලන්නකෝ. ඔන්න එහෙනම් මතකයි නේද? ඔයාලා කන්නාස කොරියාවේ රස කෑම වර්ග යන්න ආස තැන් අපිට කමෙන්ට් කරන්න. ඒතර අපිටත් පුළුවන් ඒක try කරලා ඔයත් එක්ක ඒ අත්දැකීම share කරගන්න. එහෙනම් ගිහින් එන්නම් සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.